අද ඇවිල්ලා ඉන්නවා ලක්කල පොට්ටොක් ආයතනයේට. And I'm feeling good. I'm feeling good. මාත් එක්ක ඉන්නවා නලින් හෙට්ටිආරච්චි මේ ආයතනයේ හිමිකරුවා. අපි මේ ආයතනයට සම්බන්ධ වෙන්නේ මේ ආයතනයේ LED ලයිට්ස් වලින් නවීකරණය කරන්න. මම හිතන්නේ නලින් මහත්තයා විස්තර කරයි මේ සිද්ධිය ගැන. ඊට අවුරුදු 14කට කලින් තමයි මට මගේ ආයතනයේට මේ ලයිට් ටික සම්බන්ධව ආයතනයක් මම හොයමින් හිටියේ. මම ඒ හොයමින් ඉඳලා තමයි මට ඉකෝසෝල්ට් ආයතනය හම්බ වෙන්නේ. මම ඊට පස්සේ ඉකෝසෝල්ට් ආයතනයේට පෙරම්දීමක් කරපුවාම ඒ අවශ්‍ය නිලධාරී මගේ ආයතනයට පැමිණියා. ඇවිල්ලා ඔවුන්ගේ නිර්මාණයක් මම ඉදිරිපත් කළා. හරිම ලස්සන දකුම් කළු නිර්මාණයක්. ඒ අවුරුදු 14 ඉස්සර මම LED එක දැනගෙන හිටියේ නෑ. ඒකේ තියෙන බල ප්‍රයෝජනෙ මොකද්ද? ඒකේ මොකද්ද වෙන්නේ කියන එක. ඉකෝසෝල්ට් ආයතනය තමයි මේ අවුරුදු 14 ඉස්සෙල්ලා මේ LED දැක්ක හඳුන්වා දීමක් කරලා මගේ ආයතනය මුලින්ම සවි කළේ. ඇත්තටම අවුරුදු 14 පුරාවට මම මේ ලයිට් කියන දේ ඉතින් ඇත්තටම මගේ ව්‍යාපාරම ලස්සන කරගෙන ගියා නිදහසේ. මේ ලයිට් අද දක්වා ඉතාමත් හොඳින් පත්තු වෙනවා. ලිම්වීමක් නැහැ, අඳුරු පැහැයක් නැහැ. ඒ අවුරුදු 14 පුරාවට මට නිදහසේ මගේ ව්‍යාපාර කරගෙන යන්න මට ඉකෝසෝල්ට් ආයතනයේ උදව් කළා. මම ඊට පස්සේ 2025 අවුරුද්දේදී නැවත මගේ අලුත් මේ ගොඩනැගිල්ලේ නව කොටසක් නිර්මාණය කරලා මට මතක් වුණා නැවතත් මේ ඉකෝසෝල්ට් ආයතනය කතා කරන්න ඕන කියලා. මම දැනුම් දීමක් කළා ඉකෝසෝල්ට් ආයතනයේට. ඒතකොට ඒ ඉඳාරින් නැවතත් මගේ ආයතනයට පැමිණිලා මගේ ආයතනයේට අලුත් නිර්මාණයක් හඳුන්වලා දීලා 2025ට හරියන විදිහේ අලුත් සිස්ටම් එකක් හදලා මට පෙන්නුවා. මම ඒකට එකඟ වුණා. ඒ අනුව සාධාරණ මුදලකට විශාල වකීමුත් එක්ක මගේ මේ ආයතනයට අවශ්‍ය ලස්සන නිර්මාණයක් ඉකෝසෝල්ට් ආයතනයෙන් මට කර දෙන්න තියෙනවා. ඔය තමයි ඉකෝසෝල්ට් ආයතනයට සම්බන්ධ. එවැනි වතාවට නලින් මහත්මයාත් සමග අපි සම්බන්ධ වෙන්නේ එතුමට අවශ්‍යකම තිබුණා. එයාගේ ආයතනයේ ඉහළ මාලේ කොටසක් නවීකරණය කරගන්නට. එයාට ඇත්තටම අවශ්‍යකම තිබුණා වෙන කොහෙවත් දකින්න නැති අලුත්ම දෙයක්, අලුත් නිර්මාණයක් කරලා දෙයි කියලා ලොකු විශ්වාසයක් තිබුණා. මේ ආයතනය ඇතුලේ තියෙන හැම දෙයක්ම ඔබතුමාලා දන්නවා ඇති. ස්මාර්ට් ලයිටිං කියන සිස්ටම් එක තමයි මේ ආයතනයේ තුල ස්ථාපිත කරේ. ඔබතුමාලා දකින මේ හැම නිර්මාණයකම පිටිපස්ස තියෙන්නේ තාක්ෂණය. මෙතෙන්දි නිර්මාණය කරද්දී කොහොම සැලකිල්ලෙන් කරා. මොකද මේ ආයතනයට එන ගම්දිනුකරුවන් මෙතෙන්ට එන්නේ බොහොම නිදහසේ යම් කිසි දෙයක් භුක්ති විඳින්න. මෙතන ආහාර පාන සපයන ආයතනයක්. මම හිතන්නේ දරු මල්ලු සමග ෆැමිලි එකක් පිටින් මෙතෙන්ට ඇවිල්ලා ඒගොල්ලෝ බොහොම නිදහසේ මෙතන මේ ආහාර පාන භුක්ති විඳිනවා. අපිට ඕනකම තිබුණා මේ නිදහස කියන එක තවත් වැඩි දියුණු කරලා දෙන්න. ඒකට තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මේ ලයිට්ස් වලින් මෙතෙන්ට පැමිණෙන කිසිම කෙනෙකුට මේගොල්ලන්ගේ ඇහැට කිසිම වදයක් නැති වෙන ලයිට් එකක් තමයි අපි මෙතෙන්දි නිර්මාණය කළේ. ඒකට මෙතන හැම සංගීත රාවය පවා මේ තාක්ෂණය ඔස්සේ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ආරාධනාව ලැබුණාම මේකට ලයිටින් සොලියුෂන් එකක් ඕන කියලා අපි මෙතෙන්ට ඇවිල්ලා මේ තියෙන ඇට්මොස්ෆියර් එක බලලා මෙතෙන්ට අවශ්‍ය කරන සුදුසුම එළිය මොකද්ද? සුදුසුම ලයිට් වල කලර් එක මොකද්ද? ඒ සියලුම දේවල් ටික අපි හරියටම ඇනලයිස් කරලා තමයි මෙතෙන්ට අවශ්‍ය කරන මේ ආලෝක විසඳුම් පද්ධතියක් නිර්මාණය කළේ. මම හිතන්නේ එතුමාගේ වචන වලින්ම ආගන්න පුළුවන් අපිට එතුමාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඇත්තටම මේ ආයතනයේ නිලධාරීන් පැමිණියට පස්සේ මගේ ආයතනයේ මට අවශ්‍ය ඒ විදුලි බුබුලු ඒ සියලුම අලුත් තාක්ෂණ යොදලා ඉතාමත් හොඳින් මම බලාපොරොත්තු වුණාට වැඩියෙන් මේ ආයතනය ඉතාමත් මහන්සියලා මේ කටයුත්ත මට සකස් කරලා දුන්නා. ඒකෙන් පස්සේ මගේ ව්‍යාපාර කටයුතු අලුත් වුණා, දියුණු වුණා වගේ විතරක් නෙමෙයි විශාල අලංකාරයක් ආවා. මම බලාපොරොත්තු වෙන්නේ මෙච්චර ලස්සන දෙයක් සිද්ධ වෙයි කියලා. මගේ අවස්ථාවේ අනුව ඒගොල්ලන්ගේ සියලු සොලියුෂන් මට ලබා දුන්නා. ඉතින් ඉකෝසෝල්ට් කියන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ආයතනයක්. මම ශ්‍රී ලංකාව ආදරය කරන නිසාම තමයි හුඟක් ඉකෝසෝල්ට් ආයතනයක බැඳලා ඉන්නේ. හරියට ඉකෝසෝල්ට් ආයතනය හා සම්බන්ධ වීම ගැන